නංගි අද මොන වගේ වීඩියෝ එකක්ද අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ යාළුවන්ට බලන්න. ඔව් ඉතින් යාළුවනේ අපි ගිය මාස ලංකාවට ගියා සමහර අය දන්නවත් ඇති. ඉතින් අපි ඒ යනකොට අපි තෝරගත්තේ China Eastern Airline එක. ඉතින් ඒ airline එක තෝරගන්න කලින් අපි YouTube එකේ search කරලා බැලුවා මේ airline එක ගැන විස්තර තියෙනවද කියලා. එතකොට අපිට තේරුණ දෙයක් තමයි ගොඩක් විස්තර සහිත වීඩියෝ නැහැ කියන එක. ඉතින් අපි හිතුවම අපි යන ගමන වීඩියෝ කරලා ඔයාලටත් බලන්න. මොකද කොහොමද එයාපෝට් වල ෆැසිලිටිස් ඉතින් කොහොමද මොන වගේ මිනිස්සුද කියලානේ. ඉතින් මේ වීඩියෝ ගොඩක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනි ස්ටෙප් එක දීපුවා. ඔන්න ඉතින් අපි බඩු මේ ඔක්කොම ටික අරගෙන වාහනේ දාලා අපි ශිසෝකා ඉඳලා වාහනේ තමයි නරිතා එයාපෝට් එකට ආවේ. ඉතින් මෙතනදී කිලෝමීටර් 350ක් වගේ තියෙනවා. මොකද ශිසෝකා ඉඳලා ආවේ හින්දා. ඉතින් මෙතනදී අපි වාහනේ තමයි ආවේ. ඇවිල්ලා USA පාකින් කියන පාක් එකේ නවත්තලා තමයි නරිතා එයාපෝට් එකට ආවේ. ඉතින් අපි මුලින්ම එන්න හිතාගෙන හිටියේ Shinkansen එකේ. ඒත් අපේ පහසුවයි හැමදේම ගැන හිතලා වාහනේ එන්න තීරණය කරා අන්තිමට අපි. ඇත්තට මේක ගොඩක් පහසුයි. ඒ වගේම USA පාකින් එකේ සර්විස් එකත් ගොඩක් හොඳයි. අපි ලංකාවේ ඉන්න මාසය ඇතුළත වාහනේ ස්ටාර්ට් කරලා ඒ ටිකත් ඔක්කොම ඒගොල්ලෝ කරනවා. ඉතින් දැන් ෆ්ලයිට් එකට යනවා අපි දෙන්න. ඉතින් මොකද මං කියලා හිතන්නේ අවුරුදු කීකින්ද යන්නේ? අවුරුදු දෙකමාරි මම අවුරුදු දෙකකින් වගේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා නේ ලංකාව. ඉතින් අපි මෙතනදී අපේ ලැගේජ් ඒ වගේම ටිකට් එක එහෙම ඔක්කොම චෙක් කරගෙන ඉතින් අපි අන්තිමටම ආවා අපේ ෆ්ලයිට් එක තියෙන ගේට් එකට. ඉතින් අපේ ෆ්ලයිට් එකේ ගේට් එක උනේ 65 ගේට් එක. ඉතින් ලැගේජ් චෙක් කරනකොට විශේෂයෙන් කියන්න ඕන දියර වර්ග හෑන්ඩ් ලැගේජ් එකේ දාගෙන එන්න එපා. වතුර බීම වර්ග එහෙම දාන්න තහනම් කියලා අපි කොහොමද දන්නවා. එනකොට මම හිතුවේ ෆේස් වොෂ් එකක් වගේ දෙයක් අවුලක් නැති වෙයි කියලා. ඒත් මගේ ෆේස් වොෂ් එකක් තිබිලා ඒකත් ජපානයේදී ගත්තා. ඒ නිසා ඔයාලා අනිත් ලැගේජ් එකට දියර වර්ග සම්බන්ධ දේවල් දාගෙන එන්න. හෑන්ඩ් ලැගේජ් එකේ දියර සම්බන්ධ කිසිම දෙයක් දාගෙන එන්න එපා. අනිවාර්යෙන් ජපානයේදී ගන්නවා. මොන්න යනවා ෆ්ලයිට් එකට. අන්නර දින ෆ්ලයිට් එක ඉතින් ඔන්නේ නැංගෙනවා එලා. ඉතින් අපි මේ ගේට් එකෙන් චෙක් ඉන් කරලා ෆයිනලි ෆ්ලයිට් එක ඇතුළට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මෙතනදී පොඩි බයකුත් තියෙන ෆ්ලයිට් එකේ. මොකද ට්‍රාන්සිට් දෙකක් තියෙනවා. ටිකක් ලොකු ගමනක්. ඉතින් ඒකත් එක්ක මහන්සියක් වගේ දැනෙනවා මුලින්ම. ඒත් ලංකාවට යනවානේ අන්තිමන කියන සතුටත් ඉතින් තියෙනවා. ඉතින් අපි මෙතනදී මේ යන්නේ අපේ සීට් එක හොයාගෙන. මේ මොකද අපි ගොඩක් සීට් බුක් කරනකොට පිටපස්සට වෙන්න තමයි අපි සීට් බුක් කරේ. ඉතින් ඉස්සරහ පැත්තෙන් නැගලා අපි පස්සටම යන්න ඕනේ. අපි දැන් ලැගේජ් ටිකක් උඩින් දාලා ඊට පස්සේ අපි බලන් ඉන්නේ කොහොමද ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්නේ. ඉතින් ඒක වීඩියෝ එකක් ගන්න මං කැමරාවත් රෙඩි කරගෙන ඉතින් ඉන්නවා මේ ටිකේ කොහොමද යන්නේ කියලා. ඒ වුණා අපි දැන් කලින් කිව්වා වගේ ලංකාවට එන්න ෆ්ලයිට් එකේ දැන් ඉඳගත්තා. ඉතින් ඉතින් මෙහෙම ට්‍රාන්සිට් දෙකක් තියෙනවා. ෂැන්හයි වල නෙවෙයි කුමින් වල නෙවෙයි. ඉතින් ඒ වගේ වීඩියෝ ෂූට් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. 大约需要2小时55分钟。现在飞机已经开始滑行，请您系好安全带，收起小桌板，调直椅背，打开遮光板，取下耳机，并确认您的手机关闭或者手机电力模式。您搭乘的航班具有空中 WiFi 服务，欢迎体验。同时，全程禁止使用充电宝或锂电池移动电源为电子设备充电，并确保充电宝电源始终处于关闭状态。对于您放置在行李架或者是随身行李内装有锂电池的电子设备，请妥善安置并关闭电源。
如果您的电子设备不慎滑落到座椅内，请您联系客舱员的协助寻找。 ඉතින් අපි මෙතනදී තෝරගත්තේ ෆ්ලයිට් එකේ පිටිපස්සේ ෂීට්ස්. ඒකට හේතුව තමයි ෆ්ලයිට් එකේ ඉස්සරහා ෂීට්ස් වලට සාපේක්ෂව පිටිපස්සේ ෂීට්ස් වල අවදානම අඩුයි. ඒ වගේම මේ ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන විදිහ, ඒ වගේ දේවල් අපිට වීඩියෝ කරගන්න ඕන නිසා අපි වින්ඩෝ ෂීට්ස් තෝරගත්තා. නංගි කිව්වා වගේ අපි ගොඩක් වින්ඩෝ සීට් තමයි ටාගට් කරේ කොහොම හරි බුකින් එක ගන්න. ඉතින් මෙතනදී වීඩියෝ කරනකොට අපිට අවට පාරේසර එහෙම ගොඩක් ලස්සනට පේනවා කොහොමද එයාපෝට්. එතකොට ටේක් ඔෆ් කරනකොට යට කොටස කොහොමද පේන්නේ. ඉතින් ඒ දේවලුත් ඔයගලන්ට කොහොම හරි පෙන්නන්න ඕනේ කියන උත්සාහයෙන් ඇදුව තමයි අපි මේක කොහොම හරි ඩිසයිඩ් කරගත්තේ. ඇත්තටම මම ජපානයට එනකොට මම ට්‍රාන්සිට් එක ආවේ සිංගප්පූරු වලින් ට්‍රාන්සිට් උනේ. එතනදිත් ෆ්ලයිට් දෙකක ආවා. ඒ දෙකේදීම මට වින්ඩෝ ෂීට්ස් ලැබුණේ නෑ. ඉතින් පළවෙනි වතාවට තමයි මම මේ වින්ඩෝ ෂීට් එක යන්නේ. ඉතින් එළිය බලාගෙන ලස්සන බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් ගොඩාක් සතුටුයි මට. 禁止吸烟，包括电子烟及同类产品。吸烟将触发烟雾警告。客舱施压时，氧气面罩将自动脱落，立即拉下面罩，罩在口鼻处，袋子套在头上，自己先戴好面罩，再帮助其他人。 ෆ්ලයිට් එක කරන්න. 救生衣存放在您座椅周围，仅供水上撤离时使用。使用时取出并撕开包 ටිකක් 装， බය වෙලා වගේ 经 ඉන්නේ. 头部穿好， බය වුණානේ. 将袋子扣好系紧，不要在客舱内充气。 ඇත්තටම 2022 ඔක්තෝබර් මාසේ තමයි මම ජපානයට ආවේ. ඉතින් ඒ ඇවිල්ලා අවුරුදු 2කමාර ඇතුළතම මට ලංකාවට යන්න බැරි වුණා. ඉතින් ගෙදර අයත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මාත් ගොඩක් ආසාවෙන් තමයි ලංකාවට යන්න බලාගෙන හිටියේ. ඉතින් මම තනියම තමයි ලංකාවට යන්න බලන් හිටියේ. ඒත් දැන් අයියත් එක්කම ලංකාවට යන්න ලැබුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මම මීට කලින් ලංකාවට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ ගිහිල්ලා තියෙන්නේ තනියම. නමුත් මේ පාර ලංකාවට යන්නේ අපි දෙන්න එකට. ඉතින් වෙඩින් එකට තමයි යන්නේ. ඉතින් මටත් වෙනදට යනවට වඩා ගොඩක් සතුටක් තියෙනවා හදවතේ. ඔව් ඉතින් අපි ලංකාවට යන්නේ මාසයයි සතියකට අපේ වෙඩින් එකේ වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් ලොකු ගමනක් තියෙනවා යන්න. ඒ වැඩ ටික සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන තමයි අපි මේ ගමන යන්න පටන් ගත්තේ. අපි මෙතනදී ෆ්ලයිට් එක තෝරගත්තේ trip.com කියන සයිට් එකෙන්. ඉතින් අපි බැලුවා travel.com එකට cheap එයා. ඉතින් මේ දේවල් වලින් අපිට බැලුවා ටිකට් එක බුක් කරගන්න. මොකද අපිට කල් තියා මේක බුක් කරගන්න බැරි වුණා. මොකද අපිට නිවාඩු ගන්න එහෙම කන්ෆර්ම් වෙලා එන්න ටිකක් පරක් වුණා. ඉතින් ඒකත් එක්ක අපේ බජට් එකටත් එක්ක අපිට පොඩ්ඩක් අමාරු වුණා ටිකට් එක බුක් කරගන්න. ඉතින් අන්තිමටම අපි සයිට් බලලා අපිට අන්තිමට තෝරගන්න පුළුවන් උනේ trip.com එකෙන් තමයි මේ ෆ්ලයිට් ටිකට් එක අපි දෙන්නටම ගන්න පුළුවන් උනේ. ඉතින් අපි බැලුවේ මෙතනදී එක ට්‍රාන්සිට් එකක් වගේ තියෙන ටිකට් එකක්. ඒ වෙද්දී ඒ වුණාට ඔක්කොම ටිකට් බුක් වෙලා තිබෙන නිසා අන්තිමට අපිට හම්බුනේ ට්‍රාන්සිට් දෙකක්. ඒ ට්‍රාන්සිට් දෙකක් ටිකක් වැඩි කාලයක් අපිට ඉන්න වෙනවා. ඒත් අපි දෙන්නම ඉන්න නිසා කමක් නැහැ කියලා අපි ටිකට් බුක් කරා. හැබැයි ඕගොල්ලෝ තනියම වගේ නම් යන්නේ මම නම් කියන්නේ ට්‍රාන්සිට් දෙකක් තියෙන ඒවා ගන්න එපා. වැඩි කාලයක් තියෙන ඒවා. එක ට්‍රාන්සිට් එකක් පැය 2-3ක් වගේ නම් කමක් නැහැ. නැත්තම් ඇත්තටම ලොකු මහන්සියක්. තනියම ඉන්නවා කියන්නේ ඊටත් වඩා මහන්සියක්. ලොකු කාලයක් ට්‍රාන්සිට් එක ඉන්න වෙනවා කියන එක. ඉතින් ඒ ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඒ වගේම මම කලින් ලංකාවට යනකොට ට්‍රාන්සිට් ඉඳලා තියෙන නමුත් උපරිම හිටියේ මම පැයයි 2යි. ඉතින් ඒත් ට්‍රාන්සිට් එකයි තමයි තිබෙන්නේ. නමුත් ට්‍රාන්සිට් දෙකක් ඒ වගේම පැය 17ක් පැය 20ක් වගේ ඒ වගේ කාලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න එපා. ඔයගොල්ලන් තනි කෙනෙක් නම් කපල් එකක් වගේ නම් කමන්නේ. එතකොට ඒ දෙන්නට කතා බහ කරගෙන ඉන්න පුළුවන්. ඒ කාලය නිකම්ම ගිවිලා යන්න. ඔගොල්ලන් තනියම මේ වගේ ට්‍රාන්සිට් එකට යනවා කොහොමවත් දාන්න එපා.
මොකද මේ වගේ කාලයක් ටයිම් පාස් කරගන්න කොහොමද කියන්නේ තව කෙනෙක් එක්ක හරි කතා කර කර හරි ඉන්න පුළුවන්. ඉතින් සමහර තැන්වල Wi-Fi වැඩ කරන්නෙත් නැහැ. ඉතින් තව කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ත් එක්ක කතා කර කර හිමිට ඉන්න පුළුවන්. ඉතින් මොකද පිටරට කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඒ කට්ටිය එකපාරටම ෆ්‍රෙන්ඩ්ලි කරගන්නත් ටිකක් බයක් තියෙනවා. මොකද අඳුරන්නේ නැහනේ. ඉතින් හොර වැඩ කරන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් එක්ක එකපාරටම අපිට අඳුරන්නේ නැති කෙනෙක් එක්ක කතා කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට টয়ලට් එකට හරි කොහේ හරි වට යන්න අවශ්‍යතාවයක් තිබුණොත් ලැගේජ් ටික එළියේ තියලා තමයි යන්න වෙන්නේ. ඒකට එනකොට ඒ ලැගේජ් ටික තීද නැත්නම් ලැගේජ් ඇතුළට මොනවා හරි දායිද. ඉතින් අන්නේ දේවලුත් තියෙන හින්දා ඔයගොල්ලන් තනියම යනවා නම් මේ වගේ සාමාන්‍යයෙන් පැය දෙක තුනක වගේ නම් කමක් නැහැ කියලා මං හිතනවා. පැය 20ක වගේ කාලයක් තියෙනවා නම් ටිකක් අමාරුයි. ඉතින් ඒ ඔයගොල්ලන්ගේ බජට් එකට අනුව යනවා නම් ඔයගොල්ලන්ට මුකුත් කරන්න දෙයක් නැතුව ඔයගොල්ලන්ට මේ ට්‍රාන්සිට් එකේ වගේ මෙහෙම දාගෙන යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ දේවල් ගැන හිතන්න. මෙන්න මේ දෙවි ප්‍රශ්න එනවා මට ඉස්සරහට. ඉතින් මේ දේවල් වලට මම ලැහැත්ති වෙලා තමයි යන්න ඕනේ මේ වගේ ට්‍රාන්සිට් එකකට. ඊළඟට අපි බලාගෙන හිටපු වෙලාව ආවා. මොකද අපි කෑම මොන වගේද කියලා බලන් උවමනාව තිබුණා. ඉතින් මෙතනදී අපිට බීෆ් රයිස් හරි ෆිෂ් රයිස් හරි තෝරගන්නකෝ. අපි දෙන්නම් බීෆ් රයිස් දෙකක් තෝරගත්තේ. බීෆ් රයිස් වලට අමතරව අපිට බන් එකක් ලැබුණා, සැලඩ්ස් වගේක්, ඒ වගේම ඩෙසර්ට්ස්, ඒත් එක්කම අපිට නට්ස් වගේක් ලැබුණා. බීම වලට මම කොකා කෝලා ගත්තා, අය ඇපල් ජූස් ගත්තා. ඉතින් මමත් කාලා බැලුවා කොහොමද කෑම ටික නම් අවුලක් නැහැ. මොකද ජපන් කෑමත් එක්ක එකට වගේ තමයි යන්නේ. ඉතින් කෑම කාලා ටිකක් නිදාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ඔන්න ෂැන්හයි වලට ලං වුණා. ඔන්න ඉතින් දැන් ස්ටාෆ් එකේ ඇවිල්ලා
හැමෝටම ෂීට් බෙල්ට්ස් හරියට දාගන්න කියලා කිව්වා. මොකද දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ චයිනාවල ෂැන්හයි පූඩොන් එයාපෝට් එකෙන්. ඉතින් මේ චයිනාවල ෂැන්හයි පූඩොන් එයාපෝට් එක කියන්නේ චයිනාවල තියෙන ලොකු ප්‍රධාන එයාපෝට් එකක්. ඉතින් අපි පළවෙනි වතාවටනේ මේ චයිනා ට්‍රාන්සිට් එකකට යන්නේ. ඉතින් මොන වගේ වෙයිද කියන එක ගැන අපේ හිතේ දෙගිඩියාවකුත් තිබුණා. ඉතින් මෙතනදී වීසා ගැන පොඩි ප්‍රශ්නයකුත් අපිට තිබ්බා. කොහොම වෙයිද කියලා. ඉතින් මේ දෙගිඩියාවත් එක්ක තමයි අපි හෙමිට ගියේ. ඉතින් මොන වගේ ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. ඉතින් නමුත් ඉතින් ඕන දෙකට මුහුණ දෙනවා කියලා දෙන්නම ඉන්නවනේ. ඉතින් එහෙම හිතාගෙන අපි දැන් ඔන්න ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. ඉතින් දැන් ටෝකියෝ ඉඳලා ෂැන්හයි පූඩොන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ආවා. ඉතින් දැන් ඉතින් බාන්න යන්නේ මෙන්න මේ තමයි. ඔන්න ඉතින් ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ලෑන්ඩ් කරන්න කිට්ටුව ප්ලේන් එක පොඩ්ඩක් දිදරනවා. ඉතින් අන්තිම පොළොවට රෝද ටික ගෑවෙනකන් ඉතින් පොඩ්ඩක් බයක් තියෙනවා. හිතේ දෙගිඩියාවක් නේ. ඉතින් කොහොම හරි අන්තිමටම කිසිම ප්‍රශ්නයක් නැතුව ලෑන්ඩ් කරා. ඔව් ඉතින් දැන් ඔන්න ලෑන්ඩ් කරන්න හදන්නේ. අයියෙන් අල්ලගන්න. මොනේ ඉතින් බයකුත් තියෙනවා ඇත්තටම නේද? ඉතින් කොහොම හරි ඔන්න දැන් අපි චයිනා වලට ගොඩ බහැලා ඉන්නේ. ඉතින් මොන වගේ වෙයිද කියලා දන්නේ නැහැ. සමහර අය කියනවා වීසා එකක් ඕන මේ ට්‍රාන්සිට් එකේ ගොඩක් වෙලා ඉන්නකොට කියලා. ඉතින් අපි ඕන දෙයක් වෙන්න කියලා යනවා. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි ඇත්තටම මේ අර අනිත් කට්ටියන් ගියපු කට්ටියගෙනුත් අපි ගොඩක් ඉන්ෆෝමේෂන් එහෙම පොඩක් අහලා දැනගත්තා. ඒගොල්ලොනුත් කිව්වා ඇත්තටම වීසා එකක් ප්‍රශ්නයක් තින්නේ නැහැ. නමුත් අපිට තිබ්බ එකම ප්‍රශ්නයක් තමයි පැය 24කට ආසන්නව අපිට ට්‍රාන්සිට් එක තියෙන හින්දා අපිට ඕන වේද ඕන වෙන්නේ නැති වේද කියලා. මොකද අපි ගොඩක් මොනවද එයාලයින් වලට එහෙම පොඩක් කතා කරන්න උත්සාහ කරා. නමුත් අපිට හරියට දැනගන්න බැරුණා මේක හරියට ඉන්ෆෝමේෂන් එක මොකක්ද අපිට මේක අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් ගියපු කට්ටියන් ඇහුවට පස්සේ ඒගොල්ලන් කිව්වා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට කියලා තොන්න දෙන ෆ්ලයිට් එක කිසිම කරදරයක් නැතුව ලෑන්ඩ් කරා. Bye bye. Bye bye. කාට යනවා channel 1 එකනේ channel 1 එක හොයාගෙන ඉතින් අපි අර කලින් කිව්වා වගේ වීසා එකේ ප්‍රශ්නයක් තිබ්බා. මොකද අපිට පැය 24ක ආසන්න කාලයක් ට්‍රාන්සිට් එක තිබ්බ හින්දා ඒ කියන්නේ චීනේ එයාපෝට් දෙකක් වුණත් චීන ඇතුලේ පැය 24ක ආසන්න කාලයක් අපි ඉන්න තිබුණේ හින්දා. ඉතින් අපි ඉමිග්‍රේෂන් එක ගාවට ගියාට පස්සේ ඒගොල්ලන් අපිව චෙක් කරලා වීසා එක කෝ කියලා ඇහුවා. ඊට පස්සේ අපි කිව්වා මෙහෙම ට්‍රාන්සිට් එකකට තමයි ආවේ කුම්මින් වලට යනවා. එහෙම කියලා ඉතින් ඒගොල්ලන්ට ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. හැබැයි කොහොම හරි කියලා ඒගොල්ලන් ඊට පස්සේ අපිට one day වීසා එකක් දුන්නා. ඉතින් මෙතනදී
ඒකුලන්ට ගොඩක් අපි කියන දේවල් තේරෙන්නේ අනික අපේ නම් මෙහෙම චෙක් කරා මොකද ශ්‍රී ලංකාවේ ඉන්න කට්ටියගේ නම් ගොඩක් දිගයි. ඉතින් ඒ දේවලුත් තිබ්බා. ඊට පස්සේ ටිකට් එකේ නමත් චෙක් කරා. ඉතින් මේ දේවල් ඔක්කොම චෙක් කරලා සාමාන්‍යයෙන් අපි විනාඩි 20ක් විතර හිටියා ඉමිග්‍රේෂන් එක ගාව. ඊට පස්සේ ඒගොල්ලන් ටිකක් වෙලා ගියාට පස්සේ ඔක්කොම චෙක් කරලා වන් ඩේ වීසා එකක් අපිට දුන්නා. ඉතින් අපි ඒ වීසා එකත් අරගෙන ඊට පස්සේ අපි අනිත් එයාපෝට් එකට තමයි යන්න හදන්නේ. ෂැන්හයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳලා දැන් අපි යනවා කුන්මින් ෂාන්චුයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ඉතින් එතන ඉඳලා පැය 17ක් විතර ඉන්නවා ශ්‍රී ලංකාවට යන්න. ඉතින් මෙතන ගිහිල්ලා අපි බලමු කොහොමද ඉතින් අපි දන්නවා ෆ්ලයිට් එකේ දියර වර්ග අරගෙන යන්න බෑනේ. ඉතින් අපිට බොන්න දේවල් කොහෙන්ද ගන්න කියන ප්‍රශ්නෙත් අපිට තිබ්බා. එතනදී මේ අපේ යාළුවෙක් කලින් කියලා තිබ්බා empty bottles අරන් ගියොත් එයාපෝට් එකේ අපිට hot water ඒ වගේ දේවල් ගන්න පුළුවන් කියලා. ඒ විදිහටම hot water machines හයි කරලා තිබුණා. ඉතින් අපි empty bottles අරන් ගියපු නිසා ඒවට පුරවගෙන බොන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ යන්නේ ෂැන්හයි ඉඳලා කුන්මින් වලට යන්න තමයි මේ ෆ්ලයිට් එකට අපි නැග්ගේ. මෙතනදී අපි නරීතා ඉඳලා ෂැන්හයි වලට වගේ ෆ්ලයිට් එකක් නෙමෙයි. එන පොඩි ෆ්ලයිට් එකක්. මොකද මේ චයිනා වල රට ඇතුලේ යන ෆ්ලයිට් එකක් හින්දා. ඉතින් මෙතනදී ටේක් ඔෆ් කරාට පස්සේ මේ ෆ්ලයිට් එක ටිකක් දෙදරන්න පටන් ගත්තා. ඉතින් අනික තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකක් වලාකුළු වලට උඩින් යන්නේ. නමුත් මේ ෆ්ලයිට් එක එච්චර උඩට ගියේ නෑ. ඒ කියන්නේ සාමාන්‍ය යනකොට පේනවා පල්ලෙහා අර පොළවේ මේ ගෙවල් ලයිට් එහෙම දාලා තිනවා. ඉතින් පොඩි බයකුත් තිබ්බා. ඔව් ඒ වගේම අපි අයියටයි මටයි මෙතනදී අපිට ෂීට් බුක් කරනකොට අපි ඒ සයිට් එකේ ෂීට් බුක් කරන්න තිබුණෙත් නැහැ. ඒ වගේම අපිට මෙතනදී අයියටයි මටයි එක ළඟ ෂීට් හම්බෙලා තිබ්බේ නැහැ. ඉතින් අපිට අන්තිමට කොහොම හරි පරිස්සමෙන් කුන්මින් වලට එන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි මේ අපේ ලැගේජස් ටිකත් කලෙක්ට් කරගෙන රෙස්ට් රූම් වලට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ ටොයිලට් වල කොහොමද තත්ත්වය කියලා. ඉතින් ජපානයට සාපේක්ෂව නම් ක්ලීනින් ගතිය නැහැ. ටොයිලට් වල වොෂ්ලට් නැහැ. ඔයගොල්ලන් අනිවාර්යෙන් වෙට් ටිෂුස් ගෙනියන්න. මොකද වොෂ්ලට් නම් නැහැ. ඒ වගේම පොඩ්ඩක් ගඳ එහෙම තිබ්බා ටොයිලට් ඇතුලේ. ඉතින් ඇත්තටම මේ අපිට මේ ට්‍රාන්සිට් එකේ ටිකක් ඉන්න අමාරු තත්ත්වයක් තිබ්බා. මොකද මේ පහසුකම් අඩු ගතියක් තිබ්බේ හින්දා. හැබැයි වීඩියෝ එක බලනකොට ඔයගොල්ලන්ට එච්චරම ලොකුවට තේරෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන් එතන හිටියා නම් ටිකක් අමාරු ගතියක් දැනෙයි. ඉතින් අපි පැය 17ක් කුන්මින් චංෂුයි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳලා දැන් ලංකාවට යන්න හදන්නේ. ඉතින් මොකද්ද මේ එයාපෝට් එක ගැන වල කියන්න තියෙන්නේ? ජපානයේ ඉඳන් ආසාරෙන්දී ගොඩාක් වෙනසක් තේරෙනවා. ඒ කියන්නේ හැසිරීම අපේ මේකට ඒ කියන්නේ ජපානයේ කොච්චර හොඳද කියලා තේරෙනවා මේ වගේ රටකට ආපුවම. අතන මම චීනය ගැන හිතාගෙන හිටියට වඩා ගොඩක් ටිකක් වෙනස් නේද? එතකොට වොස්රූම් වල පිස්සු කන මිනිස්සුන්ගේ හැසිරීම ඔක්කොම පොඩ්ඩක් අඩු තත්ත්වයක තමයි තියෙන්නේ. ජපාන් මිනිස්සුන්ට වඩා මාර වෙනස්. ඉතින් ජපානයේ අපිට රැකියාවක් කරන්න හැම එකම ලොකු වාසනාවක් කියලා හිතනවා. මේ වගේ රටවලට ඇවිල්ලා මේ පැය ගානට හිතිච්ච දේවල්. ඉතින් හැබැයි මේ කියන්නේ ඔක්කොම මිනිස්සු මේ සමහර මිනිස්සු ඉන්නේ. සමහර මිනිස්සු ඉතින් හොඳයි. ඉතින් අර හැමෝම එහෙම නෙමෙයි. ජපානයේ සාමාන්‍ය මෙතනමනේ ඉතින් දැන් අපි ස්ටාර්ට් කරන්නේ ලංකාවට යන ලාස් ෆ්ලයිට් එක. ඉතින් මේකෙත් අපි කොහොමද යන්නේ කියලා බලමු වීඩියෝ එකේදී.
ඉතින් අපි කොහොම හරි ට්‍රාන්සිට් එකේ ටයිම් එකක් පාස් කරලා අපිට පුළුවන් විදියට වොෂ් එකක් දාගෙන ඇඳුනුත් මාරු කරගත්ත එකම විදියට ඉන්න බැරි නිසා ඇත්තටම සම්පූර්ණයෙන් හොඳටම වොෂ් දාන්න තැනක් තිබ්බේ නැහැ. අපි සිංක් වලින් කොහොම හරි අපිට පුළුවන් විදියට වොෂ් කරගෙන අපේ ඇඳුම් මාරු කරගත්තා. ඉතින් දැන් ඊළඟට අපි මේ ලංකාවට යන ෆ්ලයිට් එකට යන්න චෙක් ඉන් වෙන්න තමයි මේ යන්නේ. ඉතින් අපි ට්‍රාන්සිට් එකේ පැය 17ක් ඉඳලා දැන් ඉතින් ඔන්න අපි යනවා අපේ ෆ්ලයිට් එක හොයාගෙන. ඉතින් මෙතනදී කියන්න ඕනේ අපි අරන් ආව වෙට් ටිෂුස් ඒ වගේම empty බොටල් දෙකක් එකක් අපිට වතුර පුරව ගන්න අනිත් එක අපිට පුළුවන් විදියට වොෂ් කරගන්න. මොකද අපි යන්න කලින් අනිත් කට්ටියගේ වීඩියෝස් එහෙම බැලුවාම වොෂ්ලට් එහෙම නැහැ කියලා තේරුණා. ඉතින් අපි කෝකටත් එක අපිට පුළුවන් විදියට හොදගෙන පැය 17ක් අපිට එක ඇඳුමින් අපිට පොඩ්ඩක් ඇඟ එහෙම හොද ගන්න ටිකක් අමාරුයි ඒක. ඉතින් මේ දේවල් කොහොමද මග අරගන්න තමයි අපි මේ දේවල් අරන් ආවේ. ඔයගොල්ලෝත් එකක් දෙයක් වගේ නම් කවන්නේ නැහැ. පැය 17ක් පැය 18ක් වගේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ දේවල් අරන් යන්න. මොකද එයාපෝට් එක ඇතුලේ මේ දේවල් ගන්න නැහැ. තිබ්බ 7-11 එකක් වගේ කෑම ගන්න නම් පුළුවන්. අනිත් දේවල් අපිට සනීප ආරක්ෂක පහසුකම් ටිකක් අඩු හින්දා ඒ දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ගෙනියන්න. ඉතින් කොහොම හරි පැය 17ක් ට්‍රාන්සිට් එකනේ ටයිම් පාස් කරලා දැන් අපි යන්නේ මේ ලංකාවට යන ෆ්ලයිට් එක හොයාගෙන. ඉතින් මේ අපේ ෆ්ලයිට් එකට නම් ඉන්න ගේට් එක තමයි 72. ඉතින් ඒ ගේට් එකට යන අතරතුර අපිට හම්බුණා 7-11 එකක්. ඉතින් ඒකෙන් පොඩි කෑම ටිකක් ගත්තා. මොකද බඩගිනි හින්දා ෆ්ලයිට් එකෙත් හම්බ වෙනවා කෑම. නමුත් දැන්ට පොඩ්ඩක් බඩගිනි හින්දා ගත්තා. ඉතින් මේකෙදි කියන්න ඕන ඔයගොල්ලෝ සල්ලි අරන් එනටත් වඩා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් වීසා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ගෙවලා කෑම ගන්න එහෙන ලේසි. නැත්තම් යුවන් වලට හරවලා ගන්නකොට එහෙන පාඩුයි ගන්නත් හරව ගන්නත් අමාරුයි. ඉතින් ෆ්ලයිට් එකට වෙලා තියෙන හින්දා අපි ඉන්නේ 7 එකකින් ගත්තා. මෙන්න ටිකක් ඔනිගිරි එකයි දෙකක් ගත්තා. ඉතින් මොකද චිකන් දෙකක් ගත්තා. චිකන් පීසස් දෙකක් ගත්තා. ඉතින් අපි එහෙනම් මේකත් කනවා. කාලා ඊට පස්සේ ෆ්ලයිට් එකට යනවා. හැම්බර්ග් කඩයක්. අපේ ගේට් එක තමයි 72. ඉතින් මේකට අතනින් දකුණට තමයි යන්න කියලා කියන්නේ ආවා බෝඩ් එකේ තියෙන විදිහට. ඉතින් හැබැයි ගොඩක් කෑම කඩවල එහෙම ගොඩක් තියෙනවා. නංගි මේ පැත්තේ යා. ඒක තමයිනේ. දෙක ini අපේ ගේට් එක ini අපේ ගේට් එක ෆ්ලයිට් එක නම් ඇවිල්ලාද වෙන්නේ. रेस्टोरेंट तीनों ही गोड़ा कहते रहे
මේ තමයි වතුර ගන්නේ එතනින් වතුර බෝතල okay and then look oh thank you very much oh lock එක unlock කරලා මේක දිගටම එපුවම වතුර එනවා මෙන්න මේ ඉන්නේ උණු වතුර ඉතින් මෙච්චරක් විතර වතුර ටිකක් වැඩි එතකොට වතුර විතරක් ගන්න මේකයි මෙන්න මේක එපුවම සාමාන්‍ය වතුර එන්නේ ඉතින් ඕගොල්ලොත් බොටලයක් අරන් ආවොත් වතුර නැතුව මේ වගේ මැෂින් හැමතැනම වගේ තියෙනවා. ඉතින් ඔයගලන්ටත් ගන්න පුළුවන් වතුර න. ඉතින් කෝප්පත් තියලා තියෙන මෙතන. ඒ වගේම ඩස්පෑන් බැලුවොත් කනම් මම හිතන රාමෙන් මේ වතුර හිම දාන්න. මේ එයාපෝට් එකත් මේ අලුතෙන් හදපු එයාපෝට් එකක් කුම්මින් චංෂොයි ඉන්ටර්නේෂනල් එයාපෝට් එකක් ඉතින් ලොකු ඒරියා එකක් තියෙනවා මෙන්න මේ වගේ ඊට පස්සෙත් මේ අපි ඉන්නේ 4th floor එකේ ඉතින් අර එහා කෙළවරටම අර දිගටම තියෙනවා ප්ලේන් නම් මම ඇත්තටම මේ වෙන රටවල් වල ප්ලේන් නම් මම ෂැන්හයි වල දැක්කේ නැහැ. නමුත් මේකේ මම එක ප්ලේන් එකක් විතරක් දැක්කා කැනඩා වල ප්ලේන් එකක්. අනිත් ප්ලේන් මම දැක්කේ නැහැ මේ මොකද දන්නේ හේතුව. ගොඩක්ම තියෙන්නේ චයිනීස් එයාර්වේස් මේ ෆ්ලයිට් තමයි ගොඩක් මේ ඒරියා එකේ තියෙන්නේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකත් මාර ලස්සනයි. ඔයගොල්ලෝ දෙන්නේ ඉතින් හැබැයි පොඩ්ඩක් විතර මම කලින් කියපු දේවල් ගැන හිතලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්නම් ඒක ඇවිල්ලා එන්ජොයි කරන්න. අන්න අර පේන ෆ්ලයිට් එකේ තමයි අපිට ලංකාවට යන්න තියෙන්නේ. දැන් මේ ඉතින් චෙක් කරන ගමන් තමයි තියෙන්නේ. හොඳට චෙක් කරන්න. නැත්නම් අතරමඟදී අපිට කඩාගෙන වැටෙන්න එහෙම ආවොත් බයයිනේ. ඒ හින්දා හොඳට චෙක් කරන්න. ඉතින් මේ ෆ්ලයිට් එකත් අපි අර ජපානයේ ඉඳන් ෂැන්හයි වලට එන ෆ්ලයිට් එකට වඩා ටිකක් පොඩි ෆ්ලයිට් එකක්. ඉතින් මේ වෙලාවේ ගොඩාක්ම සතුටක් දැනුණා. මොකද මේ පැය 24ක් වගේ කාලයක් ට්‍රාන්සිට් දෙකේම එකතු කරගත්තොත් පැය 24ක් වගේ. ඉතින් මේ පැය 24ක් ගත කරලා අපි දැන් මේ අන්තිම ස්ටෙප් එක තියන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි මේ ෆ්ලයිට් එකට යන්න තමයි හදන්නේ. දැන් මේ අපි ඔන්න ෆ්ලයිට් එකට යන ගමන් ඉන්නේ. ඔන්න අපි ලංකාවට එන්න හදන්නේ. ඉතින් හරිම සතුටුයි. අපි ඉතින් වටපිටත් බල ඉතින් යනවා. ඒත් ඉතින් අපිට ලොකු මහන්සියකුත් තියෙනවා. ඊටත් වඩා ඉක්මනින් ලංකාවට යන්න පුළුවන් වෙන හින්දා සතුටකුත් තියෙනවා.
ඉතින් මහන්සියයි සතුටයි එක දෙකමත් එක්ක අපි ඉස්සරහට යනවා. ඉතින් නංගි කිව්වා වගේ පැය 24ක් විතරනේ. ඉතින් ට්‍රාන්සිට් දෙකම බැලුවාම පැය 24ක් විතර ඉඳලා ඉතින් හෙනම අමාරුයි. ඉතින් අන්තිම ෆ්ලයිට් එක නගිනවා කියන්නේ ඉතින් මාර සතුටක් තියෙනවා. ඉතින් හැබැයි මේ ෆ්ලයිට් එක නම් ලංකාවෙත් දෙන්නේ 3 දෙනෙක් හම්බුණා. ඉතින් ඒකලොන්ත් එකත් පොඩ්ඩක් කතා කරලා ඉතින් අපි අන්තිමට ඔන්න ෆ්ලයිට් එකට නැග්ගා. ඉතින් මෙතනදී තව දෙයක් ඔයගලන්ට කියන්න තියෙනවා. අපි ෂැන්හයි එයාපෝට් එකේ ඉඳලා කොම්මින් වලට ප්ලේන් එකෙන් බැහැලා එළියට එනකොට ඒ කියන්නේ අපි රෙස්ට් රූම් එකට යන්න බෑග් ටික කලෙක්ට් කරගෙන රෙස්ට් රූම් එකට යන්න කිට්ටුව ඒ හරිය හිටියා. ගොඩක් මේ හොටෙල්ස් ඒගොල්ලන් මේ හොටෙල් එකට යන් අර හොටෙල් එකට යන් මෙච්චර අඩුයි එහෙම ඒගොල්ලන් කියනවා. ඉතින් නමුත් අපිට 1 day වීසා එකක් අපිට ගහලා දෙනකොට කිව්වා ඒගොල්ලන් එයාපෝට් එකෙන් එළියට යන්න බෑ. ඔයගලන්ට ඇතුලේ තමයි ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේවලුත් එක අපිට මේ අඬ ගැහුවට හොටෙල් වලට යන්න එන්න කියලා අපිට යන්න බය. මොකද අපි සල් ටික ගෙව්වට අවශ්‍ය මුලින්ම ඒගොල්ලන් අපිව කොහෙ එක්කන් යයිද පාර අපිට එයාපෝට් එක ඇතුළට එන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ ඒ හොටෙල් ඉන්ට්‍රොඩියුස් කරන කට්ටියටත් ඉංග්‍රීසිුත් බෑ. ඒතකොට ඒගොල්ලන් කොහොමනි අතින් පහින් තමයි මේ කැල් එක ගහලා ඉතින් ওই ගණන් එහෙම පෙන්නනවා. ඉතින් අපේ තියෙන වීසා එක මොකද්ද? අපිට තියෙන රූල්ස් තියෙන මොනවද කියලා ඒගොල්ලන් දන්නෙත් නෑ. ඉතින් නෙට් එකෙන් ඔයගොල්ලන් සර්ච් කරලා දානවා නම් හරියට බලලා දාන්න. නැත්නම් එයාපෝට් එක ගාව ගිහිල්ලා ඔයගොල්ලන් ගන්නවා නම් අනිවාර්යෙන්ම එළියට යන්න එපා. මොකද 1 day වීසා එකක් දෙන්නේ අපිට එයාපෝට් එකෙන් එළියට යන්න නෙමෙයි ඇතුළට වෙලා ඉන්න. ඉතින් ඔයගොල්ලන් හදිසියවත් එළියට ගියොත් ආපස්සට එන්න බැරි වුණොත් ඔයගොල්ලන්ට එනම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔයගොල්ලන් ඒ ගැනත් හොඳට හිතලා බලලා කටයුතු කරන්න. ඉතින් අපි ෆයිනලි බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ගොඩ බැස්සා. ඉතින් ඇත්තටම මට උඩ පැන යන්න තරම් ලොකු සතුටක් තිබ්බා. කාලයකට පස්සේ ලොකු හුරුපුරුදුකමක් තියෙන තැනකට ආවා වගේ. ඒ හැඟීම කියන්න තේරෙන්නේ නැහැ. අනේ ඇත්තටම මානම සතුටුයි. අම්මලත් එන නැති කියලා හිතාගෙන ගොඩක් සතුටින් තමයි මම මේ දැන් මේ යන්නේ. ඔන්න ඉතින් ඈතින් අම්මලා එනවා පේනවා. ඉතින් අනේ ඇත්තටම කියාගන්න බෑ මාරම සතුටුයි. අවුරුදු 2කමාරකට පස්සේ තමයි කට්ටියව අපි දකින්නේ. ඉතින් ඔන්න යාලා එනවා අපිව පිළිගන්න. ඉතින් ඔය විදියට තමයි අපි පරිස්සමෙන් චයිනා ඊස්ටර්න් එයාලයින් එකේ ලංකාවට ආවේ. ඔන්න ඉතින් අපේ වැඩ ටික ඔක්කොම ඒ කියන්නේ වෙඩින් එකේ වැඩ කටයුතු ඔක්කොම සාර්ථකව ඉවර කරගෙන අපි දැන් මේ ලංකාවෙන් එන්න තමයි හදන්නේ. ඉතින් ගොඩාක් දුකයි ලංකාවේ හිටිය මාසයි සතිය ඇතුළත අපි ගොඩාක් සතුටින් හිටියා.
ඉතින් අපේ රට දාලා එන එක අපි හැමෝටම දුකක්. ඒ වගේම ලොකු දුකකින් තමයි අපි මේ ජපානෙට දැන් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් නංගි කිව්වා වගේ මටත් එහෙමයි. ඉතින් ගොඩක් දුකයි. මොකද මාසිකට මාසයක් වගේ හිටියා. ඉතින් පවුලේ හැමෝම දාලා යන එක ඉතින් ගොඩක් දුකයි. නමුත් ඉතින් බලාපොරොත්තු ඉස්සරහට ගොඩක් තියෙන හින්දා ඉතින් ඒ ටික කරගෙන හයි නැවත. ඔන්න ඉතින් අපි මුලින්ම ආවේ ෂැන්හයි පූඩෝන් එයාපෝට් එකට. කලින් වගේම ඒ වුණාට මෙතනදී පොඩි වෙනසක් තිබ්බා. අපි ෆ්ලයිට් එකෙන් බහැලා ට්‍රේන් එකෙන් අපි මේ එයාපෝට් එකට ආවේ. කියන්නේ අපි කලින් ආව පැත්තට වඩා මේ පැත්ත ටිකක් වෙනස්. ඒ වගේම මේ කියන්නේ ජපාන ඉඳන් ලංකාවට එනකොට ෂැන්හයි එයාපෝට් එකේ බැස්ස පැත්තට වඩා ලංකාව ඉඳන් ජපානයට එනකොට මේ අපි ආව පැත්ත ටිකක් පිරිසිදුකමිනුත් වැඩි. ටිකක් අලුත් කියලා තමයි අපිට තේරුනේ. ඉතින් නංගි කිව්වා වගේ ඔන්න අපි ආවා ට්‍රේන් එකේ ටනල් 1 කියන තැනට. මොකද අපිට නංජින් වලට යන ගේට් එක තියෙන්නේ ටනල් 1 එකේ තිබ්බේ. ඉතින් මෙතනදී අපිට තව ප්‍රශ්නයක් තිබ්බා. මොකද දැන් අපිට එනකොට 1 day වීසා එකක් ගහලා දුන්නා. ඉතින් දැන් අපිට මෙතන යනකොට ට්‍රාන්සිට් එක තියෙනවා පැය 24ක් වගේ කාලයක්. ඉතින් මෙතනදීත් අර අපි ඉස්සෙල්ලා අපිට ගහලා දුන්නා වගේම 1 day වීසා එකක් අපිට මේගොල්ලන් ඉෂුව කරා. ඉතින් මෙතනදී මේ එයාපෝට් එකේ අර කලින් එයාපෝට් වඩා මෙතන එයාපෝට් එක ටිකක් මේ ක්ලීනින් ගතියක් තිබ්බා. ටොයිලට් එහෙම ක්ලීනින්. ඒ වගේම මම මේ එයාපෝට් එකේ තව එකක් දැක්කම මේ සීට් වල තියෙනවා ප්ලග් පොයින්ට්. අපිට ෆෝන් එහෙම charge කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය චයිනීස් කට්ටියත් ෆෝන් එහෙම charge කරගත්තා. ඉතින් ඕගලන්ට ටනල් 1 එකේ ෂැන්හයි වල හිටියොත් ඕගලන්ට මෙන්න මේ වගේ පහසුකම් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට මේ පේන්නේ අපි යන ෆ්ලයිට් එක නංජින් වලට. ඉතින් මේකත් අර කලින් රට ඇතුලේ යන ෆ්ලයිට් එක තියෙන අන්න ඒ වගේම පොඩි මේකත් එච්චරම විශාලත්වයක් නැහැ. ඉතින් කොහොම හරි අන්තිමටම අපි පරිස්සමෙන් නංජින් වලටත් ආවා. ඉතින් තව එකක් ඔයගලන්ට කියන්න ඕනේ අපි ෂැන්හයි වල ඉන්නකොට අපිට දැන් බඩගින්නක් හැදුනොත් මේ කඩ ඒ කියන්නේ කොම්බිනි එතකොට පොඩි කෑම කඩවල ඇරලා තිබ්බා. ඉතින් අපි හිතුවේ නංජින් වලත් ඒ විදිහටම ඇරලා තියෙයි කියලා. ඒකින්ද අපි ෂැන්හයි වලින් කෑම ගත්තේ නැහැ. නමුත් අපි ආවට පස්සේ මේ නංජින් එයාපෝට් එකේ කියන්නේ අපි එනකොට සාමාන්‍යයෙන් 12 එක වගේ කාලය වෙද්දී තිබිටින් අපි ඊට පස්සේ කඩවල් හොයාගන්න බැලුවා. මොකද ගොඩාක්ම වහලා තිබ්බේ. එයාපෝට් එක උඩ රෑ 12න් පස්සේ ලයිට් ඕෆ් කරනවා. වෙන විශාලයි කඩවල් එහෙම ගොඩක් තියෙනවා. නමුත් ඒක කඩයක්වත් ඇරලා තිබ්බේ නැහැ නංජින් වල. ඉතින් ඔයගොල්ලන් නංජින් වලට එනවා නම් ටිකක් දවල් වරුවේ ඇරලා තියෙනවා කඩවල්. නමුත් රෑට වහනින්ද අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් මොන හරි වෙන එයාපෝට් එකේ ඉඳලා එනවා නම් අනිවාර්යයෙන්ම අරන් එන්න. දැන් ඉතින් අපි මේ ඉන්නේ නංජින් ලූකෝ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ටනල් 2 කියන කොටසේ. දැන් අපි ආවේ ෂැන්හයි වල ඉඳලා නංජින් ලූකෝ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ හරි වටේ. මෙතන අපිට පැය 8ක් විතර ඉන්න තියෙනවා. ඊට පස්සේ තමයි ටෝකියෝ වලට යන්න පුළුවන්. ඉතින් දැන් අපි බලනවා මොන හරි කන්න මොන හරි ගන්න පුළුවන්ද කියලා. මේ හරි මොකද පැය 8ක් අපේ ඉන්න බෑනේ. ඉතින් බලමු ගිහිල්ලා ඉස්සරහට. දැන් පාන්දර චයිනාවල පාන්දර 1:00යි. ඉතින් අපි හොයාගෙන ආවා මේ මොන හරි බඩු ටිකක් ගන්න. නමුත් 7-11 එකක් තිබ්බ තව කඩු ටිකක් තිබ්බ. ඒ ඔක්කොම වහලා අන්තිමටම ටනල් 1 එකේ පල්ලෙහාම තට්ටුවේ ෆස්ට් ෆ්ලෝ එකේ අන්න අර ලෝසන් එක ඇරලා තිබ්බා. ඉතින් ඒකෙන් ගන්න පුළුවන් වුණා. ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් අර ගොඩක් ලේසි උගලන්ට මේ බඩු එහෙම ගන්න. අනිත් කඩවල ටික නම් වහලා තින්නේ
මම හිතන්නේ ඕගොල්ලෝ මොනවා හරි රාමෙන් හරි මොනවා හරි අරන් ආවොත් සමහර වෙලාවට මේ කඩේ වුණත් වහලා තියෙන්න පුළුවන් හදිස්සි අපි දන්නේ නැහනේ. ඉතින් පුළුවන් තරම් කෑම රාමෙන් එහෙම ගෙනල්ලා ලැහැස්ති කරගන්න එක හොඳයි. මොකද සමහර වෙලාවට වහලා තිබ්බොත් ඔයගොල්ලන්ට ගන්න දෙයක් නැහැ. මොකද මමත් හිතාගෙන හිටියේ ෂැන්හයි වල නම් ඇරලා තිබ්බ කන්වීනියන්ස් ෂොප් දෙක තුනක්. ඉතින් මේකෙත් ඇරලා තියෙයි කියලා හිතුවේ. නමුත් 7-11 එකක් තියෙන උඩ ඒකත් වහලා මේකත් වැහුණා. අද අපි බඩගින්න ඉන්නවා උදේ 8 වෙනකන්. ඉතින් වාසනාවට වගේ අන්නර කඩේ ඇරලා තිබ්බ. ඉතින් ඒකෙන් අපි ඔබෙන්තු ටිකක් කරගෙන කෑවා. ඉතින් උදේ යනවා ටෝකියෝට. ඉතින් නංජින් එයාපෝට් එකෙත් පහසුකම් ඒ කියන්නේ අපිට හොට් වෝටර් ගන්න එහෙම රාමන්යක් වගේ හදාගන්න ඒ වගේ පහසුකමුත් තියෙනවා. ඉතින් මේ එයාපෝට් එකෙත් টয়ලට් එහෙම පිරිසිදු ගතියක් තිබ්බ. හැබැයි වොෂ්ලට් නම් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ලංකාවේ ඉඳලා එද්දිත් කලින් අපි කිව්වා වගේම වෙට් ටිෂුස් ඉතින් වොෂ් කරගන්න බොටල් එකක් වගේ අරන් ඉන්න. ඉතින් එහෙම අරන් આવොත් ඔයගොල්ලන්ට ට්‍රාන්සිට් එකේ ඉන්න ගොඩක් ලේසි වෙයි කියලා හිතනවා. ඉතින් අපි මේ එයාපෝට් එකෙත් පැය 8ක් වගේ කාලයක් ගත කරලා ඉතින් අපි අන්තිමව දැන් ටෝකියෝ බලා අන්තිම ෆ්ලයිට් එකට තමයි මේ අපි යන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙතනදී මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද අපිත් ට්‍රාන්සිට් වලට යන්න කලින් වීඩියෝස් එහුවා. ඉතින් එක එක කට්ටිය කරලා තිබ්බා. ඉතින් අපි පුළුවන් විදිහට අපිට චයිනාවල ගොඩක් වීඩියෝස් කරන්න බයයි. මොන ප්‍රශ්නේයිද කියලා. ඉතින් නමුත් පුළුවන් විදිහට වීඩියෝ කරා ඕගලන්ට මේ දේවල් දැනගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ජපාන් ඉඳලා ලංකාවට ඒ වගේම ලංකාවේ ඉඳලා ජපානයට ආවේ.
අපි ආව ෆ්ලයිට් එකේ. ඔව්. උන් ආවා. අර ෆ්ලයිට් එකේ තමයි අපි ආවේ. ජපාන් වලට.